හෙල්ලෝ ගයිස් අදත් මම ඔයාලා සුපිරි වීඩියෝ එකකට පිළිගන්නවා. අදත් ඉතින් අපි සුපිරිදු පරිදි කතා කරන්න යන්නේ චන්න මාළුවෙක් ගැන තමයි. ඉතින් ඔයාලට පේන ඇති කවුද කියලා මම මෙයාගේ ෂෝට් වීඩියෝ නම් සෑහෙන්න අප්ලෝඩ් කරලා තියෙනවා. ඉතින් මේ තමයි චන්න ආසියාටිකා වයිට් ස්පොටඩ් කෙනෙක්. මෙයා ඉම්පෝර්ටඩ් මාළුවෙක්. අරයා වගේම තමයි මගේ බ්ලූ පයිස් වගේම තමයි බලන්න නැති කට්ටිය බලන්න. මෙයා ඉම්පෝර්ටඩ් මාළුවෙක්. සුපිරි කලර්ස් තියෙන ඉම්පෝර්ටඩ් ෆ්‍රොම් ඉන්දුනීසියා මාළුවෙක්. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මෙයාගේ හැඩරුව එහෙම මාරම ලස්සනයි. මට හිත ගිය නිසා තමයි ගත්තේ. මේ මාළුවාගේ ප්‍රයිස් රේන්ජ් එක කිව්වොත් ඔයාට 2 ඉන්ච් වගේ මාළුවෙක් වඩ 1500ක් 1600ක් 2000ක් අතර මුදලකට නෝමල් ශ්‍රී ලංකන් බ්‍රීඩ් එක ගන්න පුළුවන්. මොකද දැන් සෑහෙන්න ආසියාටිකාලාව ලංකාවේ බ්‍රීඩ් කරලා තියෙනවා. හැබැයි ඉන්දුනීසියන් ඉම්පෝර්ටඩ් එක ඔයාලට ගන්න පුළුවන් 2 ඉන්ච් එක 2600ක් 3000ක් අතර ප්‍රයිස් රේන්ජ් එකකට ඔයාලට ගන්න පුළුවන්. ඉතින් මම නම් මෙයාව ගත්තේ රුපියල් 3000කට තමයි. මෙයා 2.5 ඉන්ච් තමයි ගත්තේ. හැබැයි දැන් මෙයා 5 ඉන්ච් වගේ සයිස් ඉන්නවා. මොකද මෙයා දැනටම කෙනල්ලා මාස 4ක් 3ක් විතර වෙනවා. ඉතින් දැන් මාළුවා සයිස් 5ක් කියන්නේ 5ට වැඩි 6ක් වගේ ඉන්නවා. 6.5ක් වගේ ඉන්චස් ඉන්නවා. මාරම ඇක්ටිව් සහ මෙයාව අයිති වෙන කැටගරි එක කිව්වේ ටෙම්පරේට් එක ඇවිල්ලා ඇග්‍රෙසිව්. මෙයා චන්නර්ස්ලගෙන් ඔයාලා Google එකේ වුණත් ගෙවුවොත් ඔයාලට එන්නේ ඇග්‍රෙසිව් චන්න ෆිෂ් කියලා හෙව්වොත් අනිවාර්යෙන් ඔයාලට ආසියාටිකාව බලා ගන්න පුළුවන්. මොකද ආසියාටිකා කියන්නේ චන්න මාළුවන්ගේ ස්නේක් හෙඩ් වෙරයිටිස් වල ඇග්‍රෙසිව් මාළුවෙක්. මෙයා ඔයාට පුරුදු වුණාම ඔයාට පුළුවන් මෙයාව ඇග්‍රෙසිව් කරන්න තවත් මිර එකක් අරගෙන එයාගේ ඉස්සරහින් තියන්න. ඉස්සරහින් තිබ්බාම එයා අනිවාර්යෙන් ෆ්ලර් කරනවා. ෆ්ලර් කරලා එයාගේ අර කලර්ස් පෙන්නලා එහෙම චුට්ටක් කරනවා. ෆ්ලර් කරනවා කියන්නේ මාළුවා එයාගේ දෙපැත්තේ තියෙන කරමල් දෙක මෙහෙම ඇරලා මේ චුට්ටක් අර එයාට පුරුදු මේ එකක් නිසා එයාට අර කොටන්න වගේ යනවා. මෙයාලා තනිකර බෙටා ෆිෂ්ලා වගේ තමයි. ඉතින් එහෙම බැලුවොත් මෙයාලා නිකන් බෙටා ෆිෂ්ලාගේ නෑයෙක් වගේ තමයි. ඉතින් ඔයාලට චන්න ආසියාටිකාලාගේ නිජ බිම ගැන කිව්වොත් මෙයාලව අපිට හොයාගන්න පුළුවන් චයිනා. චීනේ ගඟවල වල මෙයාලා ඉන්නවා. ගඟවල එළවල් දොළවල් වල මෙයාලා ඉන්නවා. මෙයාලගේ වෙරයිටිස් ඉන්නවා. ඉන්නවා සුප්‍රීම් කැලි මායා කියලා වර්ගයක් ඉන්නවා. ඊට පස්සේ ඉන්නවා මේ වයිට් ස්පොටඩ් මේ රෙඩ් ස්ට්‍රයිප් එක. වයිට් ස්පොටඩ් රෙඩ් ස්ට්‍රයිප් එක ඉන්නවා. ඉතින් ඊට පස්සේ තමා වයිට් ස්පොට් ආසියාටිකා නෝමල් එකේ ඉන්නේ. ඉතින් ඔයාලට සුප්‍රීම් කැලි මායා කෙනෙක්ගේ ප්‍රයිස් රේන්ජ් එක කිව්වොත් ඒ කෙනෙක් ඔයාලට 3 ඉන්ච් වගේ කෙනෙක් ඔයාලට ගන්න පුළුවන්. රුපියල් 6000ක් 6500ක් වගේ ප්‍රයිස් එකකට. එතකොට රෙඩ් ස්ට්‍රයිප් එක ඔයාලට ගන්න පුළුවන් රුපියල් 3000ක් නිකන් නෝමල් ආසියාටිකා කෙනෙක්ගේ ප්‍රයිස් එක. නෝමල් කියන්නේ ඉම්පෝර්ටඩ් මාළුවෙක්ගේ ප්‍රයිස් එකකට ශ්‍රී ලංකන් බ්‍රීඩ් කරපු රෙඩ් ස්ට්‍රයිප් කෙනෙක් ඔයාලට ගන්න පුළුවන්. ඉම්පෝර්ටඩ් කෙනෙක් ගන්න පුළුවන් ඔයාලට රුපියල් 3000ක් වගේ මුදලකට. ඊට පස්සේ රෙඩ් ස්ට්‍රයිප් නෝමල් ලංකාවේ බ්‍රීඩ් කරපු කෙනෙක් නෝමල් ආසියාටිකා කෙනෙක් ගන්නටම ගන්න පුළුවන්. ඒ කියන්නේ ශ්‍රී ලංකන් බ්‍රීඩ් කරපු 1600ක් 2000ක් අතර ප්‍රයිස් එකට. ඉම්පෝර්ටඩ් එක චුට්ටක් ගණන් වෙනවා. ඒකයි. මොකද අර වෙල් බ්ලඩ් ලයින් එක ඉම්පෝර්ටඩ් බ්ලඩ් ලයින් එකනේ. අන්න ඒ නිසා චුට්ටක් ප්‍රයිස් එක වැඩි. ඉතින් මේ මාළුවා ලොකු වෙනකොට මෙයාලගේ සුදු පාට තිත් සහිත කළු පාට ශරීරයත් තමයි අපිට බලා ගන්න. මෙයාලා ලොකු වෙනකොට මෙයාලව අපිට බ්‍රීඩ් කරන්න පුළුවන් රේන්ජ් එක වෙන්නේ මෙයාලා අඩුම ග්‍රෝ වෙන්න ඕන 35-40 cm වගේ තමයි. මෙයාලගේ උපරිම වර්ධනය වෙන්නේ. ඉතින් හොඳින් වදුණු මේල් කෙනෙක් සහ ෆීමේල් කෙනෙක්ව විතරයි අපිට බ්‍රීඩ් කරන්න පුළුවන්. ඉතින් ඒ නිසා මෙයාලව සෙන්ටිමීටර් 35ක් 40ක් අතර සයිස් එකේ එක්කෙනෙක් වඩ ගත්තොත් අනිවාර්යයෙන්ම බ්‍රීඩ් කරන්න පුළුවන්. ඉතින් මෙයාලගේ ෆුල් ග්‍රෝත් එක තමයි 40 cm කියන්නේ. ඉතින් මේ මාළුවාව ගොඩක් කට්ටිය ඇති කරන්න ආසයි. මොකද මෙයාගේ ප්‍රයිස් එක චුට්ටක් ලෝ අනිත් චන්න මාළුත් එක්ක ගත්තාම ඒත් මෙයාගේ ලෝ වුණාට ඒ ශ්‍රී ලංකන් ක්වොලිටි එක නිසා ඒතන ෂොප් වල ලෝ. හැබැයි ඉම්පෝර්ටඩ් බ්ලඩ් ලයින් ක්වොලිටි එක ඊට වඩා චුට්ටක් ගන්න. මේ දැන් වලට පේනවා ඇති දැන් ශ්‍රී ලංකාවේ බ්‍රීඩ් කරන ඕන තරම් බ්‍රීඩ් කරන ඔයාලා YouTube වල ගිහුවා බලා ගන්න පුළුවන්.
රුපියල් 1600 2000ක වගේ මුදලකට ගන්න පුළුවන්. එතකොට ඔයාලට ඔරිජිනල් බ්ලඩ් ලයින් එකේ ඉන්දුනීසියන් එක ගන්න පුළුවන් ඉම්පෝර්ටර් රුපියල් 3000ක් 2600ක් වගේ මුදලකට. ඉතින් ඒ නිසා ගොඩක් බජට් ෆුල් මාළුවෙක් තමයි මෙයා. බජට් ෆුල් වුණාට good personality එකක් තියෙන සුපිරි මාළුවෙක් තමයි මෙයා. ඉතින් මෙයාට ෆීඩ් කරන්න පුළුවන් පැලට් කෑම වර්ග කිව්වොත් ඔයාට දෙන්න පුළුවන් මේ හිරාමේ පැලට් එක. මම ඔයාලට හිරාමේ පැලට් එකේ ෆොටෝ එකක් දාන්නම් ඔයාලට මම දැනට දෙන. ඒකේ ලොකු එක තමයි දැන් මෙයාට ගන්න ඕන. ඊට පස්සේ මෙයාලට දෙන්න පුළුවන් ඔයාලට සින්කින් පැලට් දෙන්න පුළුවන්. ඊට පස්සේ කානිවරස් සින්කින් පැලට් වගේ ඒවා හොඳයි. මම නම් රෙකමන්ඩ් කරන්නේ කානිවෝ එක තමයි. කානිවෝ සින්කින් පැලට් වගේ ඒවා හරි සුපිරි. මම දෙන්නෙත් ඒක තමයි. ඒකයි හිරාමේ පැලට් එකයි තමයි මම කලොෙමේ දෙන්නේ. තාම මම දෙනවා ඔය හිටපු ගමන් ඔය කෘමි සත්තු වගේ ඒවා දෙනවා. මෙයාට නම් තාම දෙන්නේ මදුරුවෝ ඊට පස්සේ මදුරු පැටවර දඟලනුම් අන්න ඔය පණුව වගේ ඉන්නේ. අන්න ඒ මදුරු පැටව දානවා. මෙයාලගේ growth එකට ගොඩක් හොඳ ඒ වර්ගයේ ආහාර. ඉතින් මෙයාලගේ ඔයාලට ෆීඩින් වීඩියෝ එකක් ඕන නම් අනිවාර්යෙන්ම මේකට කමෙන්ට් එකක් දාන්න ෆීඩින් වීඩියෝ එකක් ඔයාලට ඕන කියලා. ඉතින් මෙයාගේ ටැංක් සෙටප් එක ගැන කිව්වොත් මෙයාගේ ටැංක් සෙටප් එක ඇවිල්ලා sorry guys මට තව දෙයක් කියන්න තියෙනවා. ඒ තමයි මෙයාලට දෙන්න පුළුවන් තවත් සීෆුඩ් වෙරයිටිස්. සීෆුඩ් කියන්නේ ඉස්සෝ මාළු ඒ වගේ පොඩි කෑලි උන්ට කන්න පුළුවන් ගන්නට කපලා ඔයාලට දෙන්න පුළුවන්. හැබැයි ඕවර් ෆීඩ් කරන්න එපා මාළුවව කොයි වෙලේවත්. ඕවර් ෆීඩ් ගැන ඔයාලා දන්නේ නැත්නම් ඕවර් ෆීඩ් කරන්නේ නැතුව කොහොමද හදන්නේ කියලා දන්නේ නැත්නම් අනිවාර්යෙන් මගේ බ්ලූ පල්ච් එකේ වීඩියෝ එක බලන්න. ඒක මම ඒව ගැන කියලා තියෙනවා. ඉතින් ඔයාලට කවදාවත් මේ හොඳ නෑ මාළුවව චුට්ටක් ස්ට්‍රෙස් කරන්න හේවා. ගොඩක් ඔයා ටැංකියට ටැප් කරන්න එපා. ටැංකියට ටැප් කරොත් වෙන්නේ මාළුවව බය වෙනවා සහ මාළුවගේ ක්වොලිටි එක අඩු වෙනවා. ඉතින් ඔයාලට මගේ දැන් බ්ලූ පල්ච් දැන් ලොකුයි. එයා දැන් 6 inch 7 inch වගේ මගේ අත්තරන් විතර ලොකු මාළුවා දැන්. එයාලගේ ෆුල් growth එකක් 32ක් වගේ තමයි සෙන්ටිමීටර්ස්. ඉතින් ඔයාට එයාලගේ මේ වීඩියෝ එකකුත් ඕන නම් අනිවාර්යෙන් කමෙන්ට් කරන්න. ඉතින් guys මට ඔච්චර තමයි කියන්න තියෙන්නේ. හැබැයි මෙයාගේ ටැංක් සෙටප් එක මෙයාලට ඕනේ සයිස් රේන්ජ් එක කිව්වොත් අඩුම මෙයාලට ඕනේ අඩි 3ක ටැංකියක්. මම නම් රෙකමන්ඩ් කරන්නේ අඩි 3 තමයි. මෙයාව දාලා තියෙන්නේ අඩි 3.5 ටැංකියකට. එතකොට ඔයාලට දාන්න පුළුවන් නැත්තම් මේ අඩි 3 ඉඳන් උඩ ඕනම ටැංකියකට දාන්න පුළුවන්. ඊට පහළ ටැංකිය වලට නම් දාන්න එපා. මාළුවගේ කලසුත් අඩු වෙනවා. මාළුවා චුට්ටක් ස්ට්‍රෙස් වෙන්න බලනවා. ඊට පස්සේ මාළුවව ඔයාගේ අතට පුරුදු කරගන්න පුළුවන්. ඔයා එකපාරම මාළුවව ගෙනාපු ගමන් නිකම් මගේ ඔයාට ටැංකිය පේනවා වගේ ලොකු සෙටප් එකක් ගහන්න එපා. මොකද එතකොට අර ගොඩාක් කට්ටිය කියනවා වගේ වෙන්නේ මාළුවා හැංගිලාම ඉන්න බලනවා. කනවා ආයෙ රිංගලා එයාගේ පාඩුවේ එයා ඉන්නවා. හැබැයි ඔයා ලොකු සෙටප් එකක් ගහන්න තු නිකන් සාමාන්‍ය සබ්ස්ට්‍රේට් එකක් දාලා මුලින්ම සති දෙකක් විතර පුරුදු කරගන්න ඕන. මාළුවාගේ අතට පුරුදු වුණාන් පස්සේ ඕන ලොකු සබ්ස්ට්‍රේට් එකක් කැලෑවක් වුණත් ගහගත්තත් අවුලක් නැහැ. මොකද මාළුවා ඔයාව දැක්ක ගමන් අනිවාර්යෙන් ඒ කොහේ හිටියත් අනිවාර්යෙන් ළඟට ඇවිල්ලා නිකන් මේ පේනවා වගේ දඟල ඉන්නවා. ඉතින් ඒ නිසා මට ඔච්චර තමයි නම් guys කියන්න තියෙන්නේ. ඔයාලා තවත් මේ වගේ චන්න මාළු ගැන වීඩියෝස් ඕන නම් like කරලා subscribe කරලා comment කරන්න. එහෙනම් bye. අදට අපි ගිහිල්ලා එන්නම්.